මේ මිස්ටර් කිව්ව එකයි මේ අනේ චුට්ටක් මේ පොඩි දවක් කරන්න පුළුවන්. තාලු වෙන පොඩ අසනීප වෙලා. කවුද මිස්? අනේ චුට්ටක් කරන්න. මිස් තාරුකා කියලා කවුරු ඉන්නවා? අනේ චුට්ටක් මේ පොඩි දවක් කරන්න පුළුවන්. මගේ යාළුවා වෙන පොඩ අසනීප වෙලා. පොඩ බලන්න පුළුවන්. මම මේ මිස්ටර් කිව්ව එකයි මේ අපි දැන් මේ හැරි බැලුවා. ඒ හොයාගන්න. මේ රාගම් හොස්පිටල් එකේ වැඩ කරනවා කියලා කිව්වේ. ටිකක් බලන්න බලන්න. අනේ හදිසිය මිස්. එන්නකෝ චුට්ටක්. මොකද බර්ත්ඩේ එකද? දැනගත්තද? කවුද වෙන්නේ නැත්තේ? අයියා. සංසාර ගමන ඔබ හායන්නම් ඔබි සුළඟිල්ලේ එල්ලෙන්නම් සුළඟ තරම්වත් නොරිදන්නම් ඔබ මලක් වගේ මා රැකගන්නම් මේ අහස පුරා තාරුකාරන් මම ආදරයේ කවිය ලියන්නම් රතු රෝසයින මාලිගේ දැන් ඔබ ලියූ කවියේ මිහිර විඳින්නම් නුඹ නොමැතිව හිඳින්න මට බෑ නුඹ මතකෙන් මිදෙන්න ආදරේ තව දැනෙන්න තව පාරක් මගේ හිත හදන්න අපි ආයේ හමු වෙලා මෙදා හිත මාගේ දෙව්වා නුඹ මාගේ බබ කියා හිතා නොකියාම හැඟෙව්වා පෙතුහින සුම් වෙලා මෙදා ඔයාට මේ ටිකත් ආදරෙන් කියන්න කිව්වා. ඔයාව මගේ ජීවිතයට ලැබුණ නිසා මම ඉන්නේ හරිම සතුටින්. අපි ආදරය කරන්න පටන් ගන්න ලොකු කාලයක් නැති වුණත් ඔයාගේ ආදරය මං දුර රටක හිටියත් මට හැම මොහොතකම දැනෙනවා. අපි දෙන්න ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ඔයාට ලැබෙන පළවෙනි උපන්දිනය මේ. අද වගේ දවසක ළඟ ඉන්න බැරි වුණත් මගෙන් ඔයාට පුංචි තෑග්ගක් මේ. හැමදාම hina වෙලා මං එනකම් සතුටින් ඉන්න. මං ගොඩාක් ආදරේ. එයාට මම ගොඩාක් ආදරේ. නුඹ නොමැතිව හිඳින්න මට බෑ නුඹ මතකෙන් මිදෙන්න ආදරේ තව දැනෙන්න තව පාරක් මගේ හිත හදන්න අපි ආයේ හමු වෙලා මෙදා හිත මාගේ දෙව්වා නුඹ මාගේ බබ කියා හිතා නොකියා